අඩු මුදලකට පැහැපත් වෙන්න කැමති කෙනෙක් නම් ඔන්න රෙෂ් එකෙන් අපි කට්ටලයක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේකෙදි ඔබට ඔන්ලයින් හරහා ගෙන්න ගැනීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම ඔබ අලෙවිසලක් කරන කෙනෙක් නම් ඔබට අලෙවි කිරීමේ අවස්ථාවක් ආයතනයෙන් හදලා දීලා තියෙනවා. රයිට්. හරි. අපේ ප්‍රොඩක්ට් සම්බන්ධව අපේ මිනි පැක් සම්බන්ධව අපි අද චුට්ටක් කතා කරමු. හරි. මේ මිනි පැක් එකේදී ඉස්සල්ලාම එනවා ෆේස් වොෂ් එකක්. ඉතින් ඔබ පැහැපත් වෙන්න කැමති කෙනෙක් නම් ඔන්න ෆේස් වොෂ් එක අරගෙන ඔයාලට පුළුවන් මූණ මුලින්ම පිරිසිදු කරගන්න. දෙවෙනි එක ක්ලෙන්ස් එක. ඉතින් මේකෙදී අපි ෆේස් වොෂ් එකෙන් කරන දෙයට වඩා යම් කිසි දෙයක් ඔයාගේ මූණට කරලා දෙන්න හැකියාව තිබෙනවා. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඔබ සාමාන්‍යයෙන් එළියට යන කෙනෙක් නම් ඔබ එළියට ගියාම මේ එළියේ තියෙන දූවිලි නේද? එක එක තෙල් ಜಾති විස වායු ಜಾති ඇවිල්ලා මූණේ තැම්පත් වෙන්න පුළුවන්. ඉතින් ඒවා ඩීප්ලි ක්ලීන් කරගන්න ඕන නම් ඔයාලට ක්ලෙන්ස් එක යූස් කරන්න පුළුවන්. එතකොට ඊට පස්සේ ඔයාලට කොෆි ස්ක්‍රබ් එක මම මේ කතා කරන්නේ ගෙදර ඉඳන් අඩු මුදලකට ෆේෂල් එකක් දාන්න අයිඩියා කරන කෙනෙක් නම් ඊට පස්සේ ඔබට කොෆි ස්ක්‍රබ් එක ඔබ හොඳට මුහුණ ක්ලීන් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ස්ක්‍රබ් කරන්න. ඉතින් මේක සාමාන්‍ය මික්ස් ස්ක්‍රබ් එකේ වෙන්නේ අපි කියන අපේ මැරුණු සම ඩෙඩ් සෙල්ස් ඉවත් කරනවා. ඉතින් මේකෙදී ඔබ මේ ස්ක්‍රබ් එක ඉතාමත් පොඩි ප්‍රමාණයක් ඔයාට මුලින්ම මූණට ඇප්ලයි කරන්න පුළුවන්. පොඩි ප්‍රමාණයක් අරගෙන ඔයාට මූණට ගාලා විනාඩි 3ක් 4ක් හෝ විනාඩි 5ක් විතර කියලා ඊට පස්සේ පුළුවන් ඔයාට මේක ස්ක්‍රබ් කරන්න. ඉස්සර ඔබට මතක ඇති අපි මේ ස්ක්‍රබ් එක බෝතලෙට එන්න කලින් අපි ගලක් කරන් මැරිච්චාම අයින් කරා. ඔබට මතක ඇති. බෙල්ල ඇතිලුවා. අපේ ආච්චිලාගේ කාලේ ඒ කාලේ නේද? අතපය ඇතිලුවා. ඉතින් දැන් මේක කුඩා බෝතලයකට ඇවිල්ලා ඔන්න ඔයාට දැන් මේක කරගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඔබ මේ ප්‍රොඩක්ට් එක ගාලා විනාඩි කිහිපයක් තියලා ඊට පස්සේ ඔයාට ස්ක්‍රබ් කිරීම කරන්න පුළුවන්. ඇස් යට කරද්දී තාමත් පරිස්සමෙන් කරන්න ඕනේ. ගොඩාක් අදට අතුලන්න එපා. මේවා සෙන්සිටිව් ඒරියාස් ඔයාට ස්ක්‍රබ් කරන්න පුළුවන්. මේකෙදි මැරුණාම ඉවත් වීමක් සිදු වෙනවා. ඊට පස්සේ ඔයාට පිරිසිදු වතුරෙන් මේක හොදලා යවන්න පුළුවන්. ඉන් පසුව ඔබට තියෙන්නේ ඔයාට වැදගත්ම ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ. ඉන් පසුව අපි ගමු සුවිශේෂී ප්‍රොඩක්ට් එකක් වන මඩ් පැක් එක. මේක මුල්තාන මිට්ටි කියන ස්වභාවික මැටි වර්ගයෙන් හදන්නේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගැන විශේෂයෙන් කියන්න ඕනේ මේ අපි කතා කරන්නේ මිනි ප්‍රොඩක්ට්ස් ගැන. මේකට වඩා ලොකු ප්‍රොඩක්ට් එක තියෙනවා. අර එකපාර මට ගණන් වැඩි මම මේක අරන් බලන්න ඕනේ නේද? එහෙම හිතන හැටි තමයි මේ ප්‍රොඩක්ට්ස් ටික තියෙන්නේ. ඒකම යම් කිසි විශේෂ අවස්ථාවකට යන්න කලින් ඔයාට මුහුණට විශේෂ වෙනසක් ගන්න ඕන නම් ඔන්න මේ ටික අරගෙන තියාගත්තට පාඩු වෙන්නේ නැහැ. ඒකම කොහේ හරි ට්‍රිප් එකක් යනවා නම් ඒ දවස් ටිකේ ලස්සනට ඉන්න ඕන නම් ඔන්න ඔයාට ප්‍රොඩක්ට් රේන්ජ් එකක් විදිහට මේක අපි හඳුන්වා දෙන්නේ. හරි. ඉතින් මේ මඩ් පැක් එක ගැන කතා කරනවා නම් මේක ගොඩක් අය යූස් කරනකොට සමහර අය වරද්ද ගන්න. මේක හරියට මේ යූස් කරන්න මෙන්න මේ විදිහට. ඔයා මේකෙන් චුට්ටක් ගන්න. ගොඩාක් ගන්න එපා. මොකද ගොඩක් කරන් සමහර අය මේක ස්කින් එක ගෑවම දැඩිල්ලෙන්න පුළුවන්. සමහර අයට මම මේ කියන්නේ වෙන්න පුළුවන් ඒවා සමහර අයට. ගොඩාක් ඔයාලා එකපාරට ලස්සන වෙන්න ඕනේ එහෙම හිතලා ගොඩක් දාන්න නැහැ. මොකද මේක යම් කිසි ප්‍රමාණයක් හැමේ ගන්න විතරයි ගන්න. ඒක මේක ප්‍රමාණයක් කරා ඔයා සම්පූර්ණ ස්ක්‍රබ් කරලා පස්සේ මේක ගන්න. මේක ස්ක්‍රබින් මඩ් පැක් එකක්. හරිද? මේක විනාඩි 20ක් 30ක් විතර තිබ්බා මේක හයි වෙනවා වගේ. ඔයාලට තේරෙනවා නිකන් ස්කින් එකට ඇලිලා වගේ දැනෙනවා. පැය භාගයක් විතර තියලා ඔයාලට පුළුවන් මේක හොඳට අතුරලා ස්ක්‍රබින් මඩ් පැක් එකක් නිසා වගේ ගෙල ප්‍රදේශයත් හොඳට අතුරලා අර කොෆි ස්ක්‍රබ් එක වගේම හොඳ පිරිසිදු වතුරකින් සෝදා යවන්න පුළුවන්. එතකොට මේක විශේෂ වෙන්නේ ඔයාගේ මේ ස්කින් එකේ තියෙන දූවිලි කුණු නේද? ඇතුලේ තියෙන ඔක්කොම එළියට එම පටන් ගන්නවා. එතකොට ඔයාට අර කලින් හිටපු කෙනාට වඩා පැහැපත් කෙනෙක් විදියට ඉන්න පුළුවන්. ඉතින් මේක ඔබ මඩ් පැක් එක සාමාන්‍යයෙන් සති දෙකකට සැරයක් හෝ සතිය ගන්න දැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විශේෂයෙන් කුරුලෑ ආසාදන තියෙන කුරුලෑ හොඳ වෙලා
මේකේ ලප කැලල් තියෙන කෙනෙක් නම් ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි මේ මඩ් පැක් එක. මොකද මේකෙන් ඔබේ මුහුණේ තියෙන තෙල් යහති ඩස්ට් එක මේ හැම දෙයක්ම එළියට ඇදලා වාගේ ස්කින් එකට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. ඊට පස්සේ මඩ් පැක් එකකින් පස්සේ ඔබ මේ ටෝන එකට යන්න. මේ ටෝන එකකින් වෙන්නේ අපි ඔයගොල්ලන් දන්නවා අපේ පෝරස් මේ විවර. එතකොට මේක මේ අපි සාමාන්‍ය මඩ් පැක් කොෆි ස්ක්‍රබ් කරාට පස්සේ අපේ කුණු දුවිලි එළියට එනකොට මේක චුට්ටක් ඕපන් වෙනවා. එතකොට අපි මේ ටෝන එකේදී මොකද කරන්නේ? මේ ඕපන් වෙච්ච එක ඇත්තට මේ ඕපන් වුණාට පස්සේ ඒක කෙටි කාලිනයි. නේද? පෝරස් කියන එක කෙටි කාලිනයි. නමුත් අපි ඒ වෙලාවට ඒ ඕපන් වෙන වෙලාවට පෝෂණයක් දෙන්න ඕන නිසා ගොඩක් අය ටෝන එක යූස් කරනවා. එතකොට ඔබ මඩ් පැක් කොෆි ස්ක්‍රබ් යූස් කරලා පස්සේ හැකිනම් මේකෙන් චුට්ටක් මේක ටිකක් වතුර වගේ එකක් ප්‍රොඩක්ට් එකක් ඔයාලට පුළුවන් පුළුන් කෑල්ලකට ඕනක් ගාලා පහළට උඩට නෙමෙයි පහළට මේක ඇප්ලයි කරන්න. එතකොට ටෝන එක විශේෂ ප්‍රොඩක්ට් එකක්. ඒකම ඔබට ෂැම්පූ කන්ඩිෂනර් ප්‍රොඩක්ට් දෙකක් තියෙනවා. මේ දෙකත් සුවිශේෂී ප්‍රොඩක්ට් දෙකක්. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔබ ෂැම්පූ එක යූස් කරද්දී අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මේ නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් හදන නිසා ඔබ මේක යූස් කරද්දී අතට වතුර බිඳුවක් දාලා ස්වල්පයක් දාලා ඔබේ තෙත කොණ්ඩය තියෙන වෙලාවට අතට දාන මේ ප්‍රොඩක්ට් එක දාලා ඉන් පස්සේ ඔබ මේක පෙන ගන්න ඕනේ. පෙන අරගෙන තමයි ඔළුවට දාන්න ඕනේ. ඉතින් මේක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. පෙන අරගෙන තමයි ඔළුවට දාලා හොඳට ක්ලීන් කරන්න ඕනේ. ඇයි මම මේ හොඳට කියන වචනේ යූස් කරන්නේ? ගොඩක් අය ඉන්නවා අපි අර ඉස්සර කියන්නේ කුකුල් නෑම කියලා. විනාඩි ගාණක් නාලා එනවා. එහෙම කරාම මේ ප්‍රොඩක්ට් එක ඔයාගේ ස්කැල්ප් එකේ නැත්තම් හිස් කබලේ මේක රැඳුනට පස්සේ ඉස්සරි වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එතකොට මිනිස්සු කරන්නේ ප්‍රොඩක්ට් එකට බනිනවා. නෑ. ඔයා මේක හරියට මේ යූස් කරනවා නම් මම මේ කියන විදිහට හොඳට හොදන්න ඕනේ. හොදලා ඊට පස්සේ මොකද කරන්නේ? ඔයාගේ කොණ්ඩේ ශක්තිමත් කරගන්න ඕන නම් නේද? තව ටිකක් මේකට පෝෂණය දෙන්න ඕන නම් මෙන්න කන්ඩිෂනර් එක තියෙනවා. ඉතින් මේ දෙකම එකට යන නිසා ගොඩක් හොඳයි දෙකම එකට ගන්නවා නම් ඒකම hair oil එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් කන්ඩිෂනර් එකේදී විශේෂම දේ තමයි අර විදිහටම තමයි අතර දාලා ඔයා ඔළුවට දැම්මට පස්සේ පෙන ගොඩක් එනවා ෂැම්පූ එකේදී. මේකෙදී ගොඩක් පෙනෙන්නේ නැහැ. මේකත් අර විදිහටම අතර දාලා ඔයා හිස් කබලේ ගන්න නැතුව පුළුවන් තරම් කොණ්ඩෙට ගන්න. රයිට්? ගාලා විනාඩි 5ක් 6ක් කොණ්ඩේ තියන්න. ගොඩක් අය කරන්නේ ගාපු ගමන් අනිත් පැත්තට හොදනවා. ඒක කරන්න එපා. ඔයා මේකේ කොණ්ඩේ ගාලා පණාවකින් හොඳට මේක පීරන්න. පීරන ගමන් ඔයාලට පුළුවන් ඔයාගේ අනිත් කටයුතු කරගන්න. මේ කටයුතු ටික වුණාට පස්සේ විනාඩි 5කින් 6කින් විතර හොදන්න පුළුවන් නම් බෙස්ට් රිසල්ට් ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ කොණ්ඩේට ආදරේ කෙනෙක් නම් මම මේ කියපු විදිහට යූස් කරන්න. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් එකක් සල්ලි දීලා අරගෙන නිකන් ඇප්ලයි කරා කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔබ ගෙවන්නේ මුදලක් ඔබට බෙනිෆිට්ස් ලබා ගන්න. ඒ නිසා මේ රේන්ජ් එක ඔබට ඉතාමත් සාධාරණ මුදලකට ගන්න පුළුවන්. ඉතින් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන් ආයතනයෙන් හෝ පළවෙනි යෝජිතෙක් හා සම්බන්ධ වෙලා. ඉතින් රෙෂ් කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන ආයතනයක්. හැබැයි ඔබ ප්‍රොඩක්ට් එක යූස් කරන ක්‍රමය හරියට ඉගෙන ගත්තේ